යාළුවනේ මම කලින් වීඩියෝ එකේදී ඕගොල්ලන් මට හරි කතා කළා කොහොමද ඇප් එක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී අපේ දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද Bybit එකේ අපි sign up වෙන්නේ එහෙම නැත්නම් register වෙන්නේ. ඒ වගේම අපි KYC verification එක එහෙම නැත්නම් identity verification එක කරගන්නේ කොහොමද සහ අපේ two step verification එතකොට security එක account එකේ වැඩි කරගන්න අපි මොනවද කළ යුත්තේ කියන එක මම මෙතෙන්දී කතා කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු වැඩි කතා නැතුව. අපි ඉන්ස්ටෝලේෂන් එකත් එක්ක එහෙම නැත්නම් රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක පටන් ගමු. දැන් අපි මුලින්ම මම ෆෝන් එකේ මේ ඇප් එක මෙහෙම මේ විදිහට ඉන්ස්ටෝල් කරලා ඉවරයි. ඉතින් මම මේක මෙතනින් ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තන් පස්සේ ඒගොල්ලෝ මේ වගේ ලස්සන පොඩි ඉෆෙක්ට් එකක් එක්ක ඒගොල්ලෝ අපිව රෙජිස්ටර් වෙන තැනට අපිව ඒගොල්ලෝ එක්කයි යන්නේ. මෙතෙන්දී easily මම sign up කියලා මගේ email එකක් through මම මේක රෙජිස්ටර් කරගන්නවා. මේ ඇප් එකට sign up වෙන හැම නැත්නම් Bybit එකේ account එකකට sign up වෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතෙන්දී අපිට පොඩි side puzzle එකක් දෙනවා. ඕගොල්ලන්ට මම කරන විදිහට කරොත් ඒක කරගන්න පුළුවන් මහලුකම අමාරුවක් නෙමෙයි. මොකද AI කෙනෙක්ද මේක බොට් කෙනෙක්ද මේක රෙජිස්ටර් වෙන්නේ කියලා බලන්න ඒක ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අරෝනේ මේකේ sign up process එක ඉවර කරගන්න. මේ විදිහට දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි sign up වෙලා ඉවරයි. අපේ user interface එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඒගොල්ලෝ අපෙන් අහනවා verify කරගන්න කියලා අපේ account එක. ඉතින් අපි ඊට කලින් පොඩි වැඩක් කරමු. අපේ security එක low මට්ටමේ දැන්ට තියෙන්නේ. අපි ඒක increase කරගන්න අපි යමු settings වලට. ඉතින් අපි එතෙන්ට යන්න ඔයාගේ වම් අත පැත්තේ app එකේ උඩම තියෙනවා profile එකට යන්න ඕනේ. profile එකට ගිහිල්ලා එතනින් තමයි අපිට මේ security කියන section එකට යන්න ඕනේ. ඔයාලට මෙතෙන්දි පේනවා ඇති ඔයගොල්ලන්ගේ account එකේ අපිට security level මෙතන මේ වෙද්දි අපිට පෙන්නන්නේ low. ඉතින් එතෙන්දි අපිට කරන්න තියෙන්නේ අපේ number එක මෙතෙන්ට add කරගන්න. ඒ වගේම email එකක් අපිට මෙතෙන්දි දෙනවා. මොකද code එකක් එවනවා OTP code එකක්. ඉතින් අපේ number එකත් මෙතෙන්දි add කරගන්න අපිට තියෙන්නේ. එතකොට අපේ security level එක සෑහෙන දුරකට අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ security level එක මේකේ high කරගන්න. ඊට අමතරව two step verification කරන්න පුළුවන්. ඊට කලින් අපි අපේ KYC verification එක මෙතෙන්දි කරගෙන ඉමු. හොඳයි දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ user interface එක මෙතෙන්දි. ඉතින් මේගොල්ලෝ අපිට දැන්ටත් පෙන්නනවා මෙන්න මෙතන verify now කියලා tab එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මෙතනින් verify now කියන එක click කරලා මෙන්න මේ විදිහට ඇතුළට යනවා. මොකද මම මේ වෙනකොට ඉන්නේ UAE වල එහෙම නැත්නම් ඩුබායි වල ඔයගොල්ලෝ කොහොමද දන්න විදිහට. ඉතින් ඒක නිසා මම හිතුවා මෙහි ID card එකෙන්ම මේක කරන්න. මොකද මේගොල්ලෝ location detect කරන නිසා ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් හොඳයි. ඕගොල්ලන්ට තියෙන්නේ මෙතෙන්දි මේ location එකට ගිහිල්ලා අපිට පේනවාද මෙතන ශ්‍රී ලංකා කියලා කිව්වහම ටයිප් කරාම ශ්‍රී ලංකාව එනවා. ඉතින් මම දැනට ඒක කරන්න යන්නේ නැහැ. මොකද මේ මං ගාව ID එක මෙහි තියෙන නිසා. ඉතින් අනික මට ඕගොල්ලන්ට කියන්න ඕනේ මෙතෙන්දී අනිත් ඒවා වගේ නෙමේ අපේ අර පරණ ID card එක. එහෙම නැත්නම් digital ID card එක වෙනුවට පරණ ID card එකත් මේකේ verification වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් මේක පටන් ගමු. අපේ වැඩේ කරන්න. හොඳයි මම ID card එක select කරලා මෙන්න මේ විදිහට confirm කරගන්නවා. ඉතින් මේගොල්ලෝ කියනවා මේක වෙන steps ටික මෙන්න මේ විදිහට ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඉතින් ඔක්කොටම කලින් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ යාළුවනේ මේක අපේ ගන්න කැමරාවේ පිටිපස්සේ හරි back cam එකේ හරි front cam එකේ හරි හොඳට පිරිසිදු කරගන්න. හරි ඊළඟට අපිට පුළුවන් continue කියන බටන් එක click කරන්න. ඉතින් මේගොල්ලෝ ඊට පස්සේ අපිට දෙනවා මෙන්න මේ විදිහට. මම මේක මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම මෙතන document is readable කියලා කියනවා. මෙතන මේ option එක ඒගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ මම මේ ඒගොල්ලෝ මේ අපේ ID card එකේ පිටිපස්සේ පැත්ත back side එක ඒගොල්ලෝ පෙන්නන මේ එකක් අරගන්න කියනවා. ඉතින් මම ඒකත් මේ විදිහට අරගන්න හදනවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා දැන්. right. okay. ඉතින් document is readable කියලා වැටෙනවා. ඉතින් මම මේ විදිහට බලනවා check කරලා මේක හරියයිද කියලා.
බලමු මේගොල්ලෝ සබ්මිට් කරගත්තා. හරි. ඉතින් ඊළඟට කියන්නේ අපේ ෆේස් එක. ෆේස් එක මෙන්න මේ විදිහට හරියට මෙව කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට වැටෙනවා your face scan is complete කියලා. හරි. එතකොට මේ වෙද්දි අපේ ඒ verification steps ටික මේ විදිහට මෙව කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ඕක verify කරගන්න තියෙන්නේ. ID verification එක. අපේ ලංකාවේ එක හරියට මෙව කරලා දැම්මහම අනිවාර්යෙන් අපේ පරණ ID card එකත් verify වෙනවා. අලුත් ID එකත් verify වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් බලා ගන්න පුළුවන් අපේ standard verification එක. එහෙම නැත්නම් KYC එක මේ වෙද්දි completed කියලා වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ Bybit account එක create කරලා නිවැරදි ආකාරයෙන් KYC verification එක කරගන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මම කලින් කිව්වා $100ක් අපි deposit කළොත් අපිට $30ක් හම්බෙනවා කියලා. ඒක සිද්ධ වෙන්නේ $100 අපි මුලින්ම deposit කරාන් පස්සේ bonus එක අපිට හම්බෙනවා $30. ඒ වගේම පළවෙනි trade එක දාන්නත් ඕනේ. ඔයාලා $10ක නැත්නම් USD 10ක ඔයා trade එකකුත් දාන්න ඕනේ. එතකොට තමයි දවස් 2-3ක් කරලාද මේ USD 30ක බෝනස් එක අපිට හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෝනස් වැඩේ. අපි බලමු අපේ කාඩ් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේදී. මම මේක ඉතා කෙටි වීඩියෝ එකක් විදිහට ඕගොල්ලන්ට අරගෙන එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. අපේ ඊළඟ වීඩියෝ එක බලාපොරොත්තු වෙමින් ඉන්න. subscribe button එකත් ඔබලා bell icon එකත් click කරලා තියාගන්න.